අම්මට සමනා මොකෝ අවුරුදු කටේ ජිංගිජිංගියක්වත් නැද්ද? මොන ජිගිජිගද බල්ලෝ අවුරුදු කටේ රෙබිලා ඉන්නේ. එහෙම නෙමෙයි සමන්න අයියා. අද නැති ජෝගි කවදා දාන්න දනේ. අද බොන්න ඕනේ නා වැටෙන්න. අදත් උඹලා කොහෙන් හරි පිනට බොන්න නේද හදන්නේ? ආපෝ මේක මේලායින් මෙතනට කඩාවත් වුණානේ. මේ 31 ජෝගි දාලා ඉවරයි. ෂි වරෙන් බොන්නනේ ඕනේ උඹලට. බොන්න දෙන්නම් මම. දන්නවනේ ඉතින් අපි බොන්න ගත්තාම දන්නවනේ ඉතින් තමන්ග බලන්න. මේ අවුරුද්ද අන්තිමත් කිව්වා. ඉඳහන්කෝ උඹලට හොඳ බඩු ගස්සන්න. රට්ට බඩු ගස්සන්න ඉඳහන්කෝ. අතින් ගෙනල්ලා ගස්සන්න සුපිරි බඩු ටික. හෙලෝ අයියා කවුද? ඔයා එහෙ කටුනායකින් නැගලා මෙහෙ කටුනායකින් බැස්සද? මොන කටුනායකක්ද ඔය? මමානේ ගුණේ යනේ මතක නැද්ද ඔයාට? ගුණේ මමානේ පච්ච ගුණේ අර හරප්පට්ටියක් පන්නලා ඔයා මගේ කොටහත් අරගෙන රට ගියේ මතක නැද්ද? පච්ච ගුණේ යනේ අම්මට උඩු පච ගුණේ. අයියට මම මතකයිලු. අම්මට සිරි ගුණේ. ඉතින් මොකද වෙන්නේ? තාම පට්ටි සීන් එකේ ඉන්නේ. ඔයයි මේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. හරිද? අද 31 කරෑනේ අයියේ. පොඩි ජෝගියක් දාමු. අයියෝ දෙන්නේ නැයිද බං? 20ක් විතර එක්කන් අරන් සුපිරි බ්‍රෑන්ඩ් එකක් ගෑල් තියෙන්නේ. ඉතාලි බඩු. මං ඒ කොල්ලෝ දෙන්නවත් එක්කගෙන අද අයියලා ගෙදරට එන්නම් ඕන් ඔය නං වැඩේ හරිනේ? ඕකේ? හරි අයියා. හරි. ඉබ්බයි නා. කොහොමද ඉතාලියේ ඉඳන් ආව නේද කියලා කිව්වේ? ඔය කිසි ගතියක් නැහැ නේද මෙතන? ඔව් බං කිසි වැඩක් නැහැ නේ බං. මොකද්ද බං? ඉඳන්. අයියා දැන් ගේ ඇතුළට ගියානේ. දැන් බඩු ටික අරන් ඉඳපන්. කවුද බං මම කිව්වනේ මේව හරියන්නේ නැහැ කියලා. කවුද මොලේ ඉන්න පොඩේ ඉන්න. ඔය කතා කරගත් විදිහට අද වැඩේ කරන්න. ඔය රෙද්ද ගැට ගහගනි. මේහි අනේ නාන්නේ කියන්නේ අමුහි එන්නෝයි. මේහි අනේ නාන්නේ. මොන මගුලක්ද ඔය තමුසේ කියන්නේ? මෙන්න මේ රෙද්ද ගැට ගහගනි වැඩේට යන්න. යෝ බ්‍රෝ මොකද වෙන්නේ? good evening guys. වියල කරා අපි හදවත්. බඩු ගෙනල්ලා තියෙන්නේ. දෙක දාද්දි තනකොළ ගලවගෙන යන්නේ බ්‍රෝ. හරිද? අපි ඉතින් ඉතාලිය නම් මේව නෙමෙයි සෙට් උනේ. ඉතාලියේ බං මේවා නෙමෙයි අපි ගැහුවේ. මම උඹලට හින්දා මෙහි හොඳම බ්‍රෑන්ඩ් එකක් ගෙනාවේ. හරිද? ඉතාලියේ අපි ගැහුවේ සුද්ධි මේව. ඉමින දුර. මේව නිකන් මේ තනකොළ වල මෙහෙම සෙට් නෑ. බඩ් බ්‍රෝ අපි පස්සේ සෙට් එමු ආ. මිලන්නේ පොම්බිලි ගලා එනවනේ උයි. කොහෙද කො රින්ගන්නේ? අම්මලා හිනේලා ඉන්නේ කමිලයි. අයියෝ. වරෙන් එළියට. මගේ. වරෙන්. කොහෙ රින්ගනවද මන් දන්නේ නැහැ. කතා කරගත්තේ ඉතින් මතකයිනේ. හරියටම රෑ 12 වෙද්දී ගෙදර මිනිස්සු ලයිට් ඔෆ් කරනවා. ඊට පස්සේ ඉලඤ්ඤා. අද ගහමුන්නේ නෝ ඉලෑනි වලට ඉලන්නේ. ගහක් නෙවෙයි බං වැඩේ ඉඳපන් වැඩේ. බමු කවුද බමු? what nonsense man? මට මේවා සෙට් වෙන්නේ නැහැ ගුණේ මල්ලියා. හරි පිස්සුනේ කෙලින්නේ. මල්ලියා මොකක් කර අවුල්ද බං කිව්වා. තමසේ පොඩ කටහන් ඉන්නවා. හරියටම ගෙදර උඩ තට්ටුවේ වම් පැත්තේ ජනේලෙන් තමා අපි වැඩි දින්නේ කයි උන්ට කන්නෝනේ. අයියෝ උඹ වගේ එකෙක්කනේ මම ගෙදරට පයින්න ආවේ. යකෝ වැඩේ ගැන අවධානයෙන් ඉඳන් අවධානයෙන්. එනවා සද්දේ. කොහේ හරි පාටියක්. යමන් සද්දේ යන පැත්තට. කතා කරපන් අය ඉංග්‍රීසියෙන් වෙන්න පවුගත් කරනවා. මල්ලි මම පුංචි කතාවක් කියන්නම් පම්පෝරි ගානෝ කියලා නේ හිතන්නේ. හරිද?
මන් දවසක් ඉතාලියෙත් කජු ගහගාවින් සෙකන්ඩ් ලේන් එකෙන් වමට හැරිලා අල්ලම බහිද්දි කවුද කියන්කෝ මූණට බූස්ලි බූස්ලින මූණට අම්මට උඩු මට මල පැන්න හරිද මූ එන සීන් එක බල දන්නවනේ මගේ ඇටි අල්ලගෙන දෙන්න ඇදීලා පාරින්න උන් නැත්තේ නැත්තම් බූස්ලි මැරෙන්නේ නිදාව මම මේ පම්පොරි ගහනවා කියලා හිතන්න එපා හරිද පේනවනේ නුගත්කම අයියා ඉංග්‍රීසියෙන්මයි කතාව හොඳේ පාපා කතා හෙලෝ පාපා oh yes speaking oh seriously පාපා 20 lakhs ඉල්ලනවා 105 පොලියට okay sure අයියෝ don't worry මං කරලා දෙන්නම් හරි see you okay අයිය එතකොට අර සතෙක් කෑවම ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නවනේ සතෙක් කෑවම නේද එහෙම ලොකු වෙනසක් නෑ මල්ලි ඉංග්‍රීසියෙන් බුදු අම්මෝ කියලා තමයි කියන්නේ අයියා පෙතර බොන්නේ කීයටද what the hell පම්පොරික ගහින්නේ බොමු කරන්න එපා බං උතන්ට වෙලා මේ කබඩ් එකේ යතුර හොයන් වරේ කබඩ් එකේ යතුර හේ යටුරක්ද හරි මං අරන් ඉන්න යටුරක් කොහෙන් හරි අම්බ ගැටේක හැඩගත්ත අරුන් බුදුම රට තියෙනවා අරුන් බුදුම රට තියෙනවා අම්ම අයියේ මේ කපිනන්න ඇතුලේ ඉන්නවා යටුර කබඩ් එකේ අරන් ඉන්න කිව්වා උඩ යටුර දිනවා මොන කපිලේද යකෝ කපිලේ ඇතුලේ ඉන්නෝ යටුර දිනවා මට යන්න ඇතුලට මොකටද කරන්නේ ආවද යකෝ කපිලේ කපිනයි යටුරේ කවුද යකෝ කපිලේ